එන්නකෝ අද මාත් එක්ක උළුඳු වඩේ රෙසිපි එකක් try කරන්න. මම මුලින්ම ගත්තා උළුඳු පිටි, පාන් පිටි ටික, ලූණු, කරපිංච, සුදු ලූණු, අම්මිරි. කෑලි මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක්, පොල් තෙල් ටිකක්. මේකටම තව මම එකතු කරගන්නවා බේකින් සෝඩා තේ හැඳි භාගයක් විතර. මේ ඔක්කොම ටික අපි දැන් එකට කවලම් කරගමු. ලුණු මිරිස් මේවා ඔයාලගේ රස අනුව අපිට එකතු කරගන්න පුළුවන්. අපි දැන් මේක වතුර එකතු කරගන්න කලින් ටිකක් කවලම් කරගමු. ඊට පස්සේ වතුර ටික එකතු කරගෙන අපි මේක හොඳට කවලම් කරගමු. වතුර වැඩි කරගන්නත් එපා, අපිට තෙලුත් එකතු කරන නිසා වතුර ගානට අපි එකතු කරගමු. දැන් අපි තෙල් ටිකකුත් එකතු කරගෙන හොඳට කවලම් කරගමු. මේක සාමාන්‍යයෙන් අතේ ඇලෙන පදමට තමයි තියෙන්නේ. හරි, දැන් මම මේක හොඳට අනාගෙන තියෙන්නේ. අපි දැන් මේක පැයක් විතර වහලා තියමු ටිකක් පිපෙන්න. හදන්නේ පොල් චට්නිය. මේක නම් මං හරි මාස කෑමක්. අපි මුලින්ම පොල් ටික එකතු කරගමු. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා ලූණු, අම්මිරිස්, කරපිංචා. මේ ටික ඔක්කොම එකට දාගෙන බ්ලෙන්ඩර් කරගන්න. මගේ අතින් බ්ලෙන්ඩර් කරන ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ඔක්කොම ටික බ්ලෙන්ඩර් කරගෙන අපිට ලුණු දෙහි ටිකක් එකතු කරලා මේකේ රස බලන්න පුළුවන්. හරි, දැන් මගේ උළුඳු පිටි ටික හොඳට පිපිලා තියෙන්නේ. අපි පැයක් විතර තියලා ගත්තේ. දැන් තාච්චිය රත් වෙනකොට අපි තෙල් ටිකක් දාලා මේ ටික බදින්න ලෑස්ති කරගමු. මම මගේ අත් දෙකෙත් හොඳට තෙල් ටිකක් ගා ගන්නවා. මොකද මේ රෙසිපිය පොඩ්ඩක් ඇලෙනවා. ඒක හින්දා හදා ගන්න අමාරුයි. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි අතට පිටි ටිකක් අරගෙන උළුඳු වඩේගේ හැඩයට අපි හදාගෙන තෙල් තාච්චියට දාගමු. එක පැත්තක් රන්වන් පාට වෙලා පැදෙනකොට අපි අනිත් පැත්තත් දාගමු. මේක පොඩ්ඩක් ඔයාලා අඩු ගින්දරේ හදාගන්න, නැත්නම් මැද අමු වෙන්න පුළුවන්. මේ වගේ ඔයාලට ටික ටික අරගෙන බෙදගන්න පුළුවන්. මම මේ පිටි ප්‍රමාණයෙන් උළුඳු වඩේ 15ක් වගේ හැදුවා. දැන් තියෙන්නේ ඉතින් පොල් චට්නියත් එක්ක රස බලන්න තමයි. මේක හරිම රසයි. ඔයාලත් හදලා බලලා රසයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න.